කාලීන නීති උපදෙස් අයිබෝවන් මම නීතිඥ සරත් බණ්ඩාර. දෙපාර්ශ්වයක් අතර ණය ගනුදෙනුවකදී ගිවිසුමක් අත්සන් කරන්නේ කෙසේද? ණය ගනුදෙනුවක දෙපාර්ශ්වයක් අතර ගිවිසුමක් ඇති කරගන්නේ නම් එය පොරොන්දු ගිවිසුමක් වන්නේය. ණය ගනුදෙනුවක් කී පමණින්ම එය ආපසු ගෙවීමක්ද අර්ථ ගන්වන්නේය. එවැනි ගිවිසුමකදී වැදගත් වී කාරණා කිහිපයක් ඇත. ගනුදෙනු කරගන්නා මුදල කොපමණද? ගනුදෙනු කරගන්නා මුදලට වාර්ෂිකව ගෙවන පොලිය කොපමණද? කොපමණ කාල සීමාවකදී ගනුදෙනු අවසන් කරන්නේද යන්න ඉතාමත් වැදගත් වේ. ඒ අනුව සුසුකම්ලත් නීතිඥවරයෙක් හමු වී ගිවිසුමක් සකස් කරවා ගත යුතුය. ඒ අනුව දෙපාර්ශ්වයේ අත්සන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරියේ සහතික කරමින් නීතිඥවරයාද අත්සන තබන්නේ නම් එම ගිවිසුම ඉතාමත්ම සාර්ථක ගිවිසුමක් වන්නේය. මේ සඳහා මුද්දර ගාස්තුවක් අය කරනු ලැබේ. එම මුද්දර ගාස්තුව වටිනාකම අනුව තීරණය කරනු ලැබේ. බොහොම ස්තුතියි. නීති උපදෙස් සමග නැවත හමු වෙමු.